ඉතින් ඒ වගේ සීලය ගැනත් එහෙමයි. අපි පුංචි කාලේ සිල් රකින්න ආසයි. අපි පොයේ පන්සලට සිල් ගන්න ආසයි. නමුත් මෙහෙම එකක් වුණා. අපි පුංචි කාලේ සිල් ගන්නට ගිහිල්ලා එනකොට මිනිස්සු කිව්වා උඹලා කාන්ට ආසාවෙන් තමයි සිල් ගන්නේ කියලා. ඇයි පොයදාට තේ දෙනවනේ. මිනිස්සුන් දෙන කෑම කන්ට ආසාවෙන් සිල් ගන්නේ කියලා. ඒකට අපේ හිතට මොකක්ද වුණා? ඒ සසරේ පුරුද්දටද කොහෙද අපි සිල් ගන්න එක නතර කළේ නැහැ. ඊට පස්සේ ওই විදිහට එක එක දේවල් වලින් මේ මිනිස්සයා පහලට දානවා. සීලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මට වෙච්ච දේවල් ඊට පස්සේ දවසක් මම තැනකින් යනකොට මේ මම හිතේ දෙබරයක් ඇවිස්සලා දෙබරෙද්ද කොහෙද කෑවා. ඊට පස්සේ ළඟ හිටපු වයසක මිනිස්සෙක් කිව්වා උඹ සිල් ගන්නවානේ. කෝ සීලේ බලේ කිව්වා. ඊට පස්සේ තව දවසක් මම සිල් මේ පුංචි කාලේ ඊට පස්සේ මම අපි සිල් පන්සලේ සිල් ගන්නවා. සිල් අරන් ගෙදර ඇවිල්ලා දවසක් වුණ කඩේ ගියා. කඩේ ගියට පස්සේ කඩේ හිටපු මිනිස්සු වට කරගෙන මම කිව්වා උඹලා සිල් ගන්නවා නම් හිර ගන්න එපා. ඒතර මම දන්නේ හිරේ කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා අම්මලාගෙන් අහුවා මොකද්ද අම්මා හිරේ කියන්නේ කියලා. අම්මලා ඉතින් hina වෙලා කවුද බං කිව්වේ කියලා. හිරේ කියන්නේ විවාහයක් වෙනවට. හැබැයි වචනේ නම් හරි. ඊට පස්සේ ඔය පොඩි උන්ගේ හිතට දාන ඒවා. සීලයට ගැරෙහුවා. ඒ වනාහි සීලයට ගැරහිමයි. ඊට පස්සේ තව අපි ඕන භාවනා වැඩසටහන් වලට යනතුරු අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ 12 වසර 13 වසර ඉගෙන ගන්න කාලේ අපි භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා එනකොට මිනිස්සු කෝ සිල් ගන්න ගියා අඩියක් ඵලයන් උඩින් එහෙනම්. හිස් ලෝකේ ගුණධර්මයට ගැරෙහුවා. ඒවා මුල් කරගෙන අහිංසකයි ඉන්න පුළුවන්. වීරිය මන්දි අනිත් අයගේ උපකාරයෙන් කුසල් වඩන කොට්ටාසයක් ඉන්නවා. ඒ අය අනිත් අයගේ උපකාර නොලැබුණාට පස්සේ කුසල් දහම් වලින් පිරිහිනවා. ඒ නිසා පංචශීලීවත් රකින්න බෑ. අම්මලාම කියනවා දරුවන්ට උඹලා බොරුවක් කියලා වරෙල්ලා. අර මාමාවොත් මේක කියපන් අර නැන්දාවොත් මේක කියපන් කියලා අම්මලාම දරුවන්ට බොරුව ඉගැන්නුවා. පංචශීලීවත් නැහැ. ඕන්න දැන් දහම් වැඩසටහන් ටික ටික යනකොට තේරෙනවා Taman සිල්වත් වෙන්න ඕන කියලා. අඩුම තරමේ පංචශීලීවත් රකින්න ඕන. අද කාලේ මේ ධර්මයේ දියුණු කරන්න ඕන බුද්ධ ශාසනය බේර ගන්න ඕන කියලා කෑකොස්සන් ගහන හිස් ගිහි මිනිස්සු ලෝකයක් ඉන්නවා. බුද්ධ ශාසනය ජාති ආගම වෙනින් කැප වෙන්න ඕන කියලා. පංචශීලීවත් නැහැ. තමා තුළ ගුණධර්මයක් නැතුව ලෝකේ ගුණධර්ම උපද්දවන්න හදනවා. වෙයිද මේක? වෙන්නේ නැහැ. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ තමා ධර්මය අවබෝධ කරගෙනයි ලෝකෙට දහම් දෙසුවේ. ඒ දේශනා කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට පිං රැස් කර ගැනීම පිණිසත් කුසල් ඉපදවීම පිණිසත් තමන්ගේ සිතෙහි විමසීම පිණිසත් විමුක්ත ආයතනයක් පිණිසත් ධර්මයේ දේශනා කරන්න කියලා. අපි වුණත් මේ ධර්මයේ ශාස්ත්‍රඥ වහන්සේට ගරු කරලා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. දැන් අද ධර්ම දේශනාවේ নমස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි කියලා ගාථාව පළවෙනිම පටන් ගන්න අපි බණ කිව්වේ. මේ තුනුරුවන්ට වැඳලා බණ කියන එක ආරම්භ කළෙත් මේ මහමෙවුනාවේ. ඊට පස්සේ ඉතින් ඒ නිසා පින්වත්නි සත්පුරුෂ ඇසුර ඕන. ඒතකොට පංචශීලයක් ගැන ඕන අපි අහලා තිබ්බා. ඊට පස්සේ උපෝසත සිල් ගන්නවා, පොයට සිල් ගන්නවා. නමුත් සමහර වයසක මිනිස්සුත් ඉන්නවා පොයට සිල් ගන්නවා මේ සිල්පද 8 දන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කොච්චරද කියනවනම් අපිට කිව්වා අපි ඉස්සර සිල් ගන්නකොට 12ට කලින් ඉඳගෙන ඕන තරම් කාපල්ලා. 12ට කලින් හැබැයි ඉඳ ගනිලා. හොඳට ඉඳගෙන ඉන්න පුළුවන් දක්ෂයෙක් හිටියොත් පැය 24ෙම සිල් රකින්න පුළුවන් එයාට ආහාරත් ගනිමින්. ඊට පස්සේ ඔය විදිහට අනේක ප්‍රකාර නාඩගම් පන්සලේ සිල් මඬුවේ සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඔයාලට කවුරු හරි අහිංසක සිල් රකින්න ආස කෙනෙක් ඉන්නවනම් ඒ හැට උපකාර පිණිස අද සීලය ගැන තියෙන ජාතක කතාවක් කියන්න. ඉතින් පින්වත්නි සීල් ගත්ත ඊට පස්සේ සීලයේ තියෙන පංච සීලේ ඊළඟට තව කෙනෙකුට පුළුවන් බඹසර පංච සීලේ සමාදන් වෙන්න. කියන්නේ පංචශීල පද පහත් එක්ක බ්‍රහ්මචාරී බව සමාදන් වෙනවා. එතකොට ඒ කාලවකවානුවේ කිසිම කාමක දෙයක් ලිංගික දෙයක් කරන්නේ නැහැ. ඒක උත්තමයි.
පන්සිල් පද පහත් එක්ක රකින්නවා. තව සමහර අයට ඉන්නවා රැයට කන්න අමාරුයි නම සිල් රකින්න බඹසරට රකින්න පුළුවන් සිල් රකින්න පුළුවන් හැබැයි රැයට කන්න නැතුව ඉන්න අමාරුයි. ඒ අයට පුළුවන් ආජීවට්ටම සීලය සමාදන් වෙන්න. ඒතර බඹසරත් එක්ක සීලේ තියෙනවා කේලමින් පරුස වචනෙන් හිස් වචනෙන් මිත්‍යා ආජීවයෙන් වැළකීලා ඉන්නවා. ඒ සිල් පදාට. තව කෙනෙකුට පුළුවන් උපෝසතේ සමාදන් වෙන්න. සිල්පද 8. එතකොට බඹසරත් එක්ක විකාල භෝජනින් වැළකෙනවා නැටුම් ගැයුම් වැයුම් විකාර දර්ශන මල් ගඳ සුවඳ විලවුන් දැරීමෙන් වැළකිනවා උස්සාසන මහාසන වලින් වැළකෙනවා. හැබැයි සූත්‍ර දේශනාවක ගිහි දස සීලයක් ගැන මම දැකලා නැහැ. අටුවාවෙත් දැකලා නැහැ. ඉතින් මේ නමුත් අපි තව අපි තවම ධර්ම ඉගෙන ගන්න පිරිසක් විදිහින් ඒකාන්තව මම කියන්නේ. නමුත් දැකලා නැහැ මෙතෙක් කියපු ධර්මයකින්. නමුත් ගිහි මිනිස්සු දස සීලේ සමාදන් වෙනවා. එතකොට ඒ කාල වකවානුදී මිල මුදල් පරිහරණයෙන් ඈත් වෙලා ඉන්නවා. ඒක දස සීලේ. තව සමහර අය මෙත්තා කරුණා මෛත්‍රියෙන් වාසය කරනවා කියලා අට සීලයට අමතරව තව සිල්පදයක් සමාදන් වෙනවා. නවාංග උපෝසතේ කියලා. එහෙම සීලයකුත් තියෙනවා. තව සීලයක් තියෙනවා. ඒ සීලයට කියනවා මේ පාටිහාරී සීලය කියලා. මේ පාටිහාරී සීලය කියලා කියන්නේ උපෝසතේ සමාදන් පොය අදනම් කලින් දවසෙත් උපෝසත සීල් සමාදන් වෙනවා. එදාට සීල් සමාදන් වෙනවා. පහුවදාට සීල් සමාදන් වෙනවා. දවස් 3ක් සීල් රැකෙනවා. ඊළඟට තව සීලයක් සමාදන් වෙනවා මේ මොකද්ද මේ මාසයකට දවස් 8ක සීලයක්. ඒ කියන්නේ දවස් දෙක සීල් රැකෙනවා. ඕන්න ඔහොම සීල් රැකීමක් තියෙනවා ගිහි මිනිසුන්ට. එතකොට ඇත්තටම බුද්ධ ශාසනය ඔයාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අනේ ওই කියන සීලය මේ ජීවිතේට එකම දවසක් හරි ඔය හැම සීලයක්ම රකින්න නැත්තම් නේ. දැන් ඇත්තටම ඔය මම මේ කියන කාලේ සමහර අය ඒ වගේ සීල තියනවා කියලාවත් දන්නේ නැහැ. අපි ධර්මයේ ගුරු ඇසුරෙන් ධර්ම ඉගෙන ගන්න කල් ඔක දන්නේ. මට පුදුම හිතුණා අර පාටිහාරී සීලය ගැන. අර දවස් 3ක් රකින්න එක ගැන ඉගෙන ගන්නකොට මට පුදුම හිතුණා අනේ අහිංසක මිනිස්සු මේවා දන්නේ නැහැ නේ කියලා. පින්වන්ත අය එසේ සීල් රකිත්වා. ඊළඟට තව තියෙනවා සීලයක්. ඒ තමයි සමහර අය සීල් රකින්නකොට ගොඩාක් පන්සල් වල කියන්නේ පන්සල් වලත් අසුප වල ගොඩාක් අය හවස 4ට සීල් පවාරණය කරනවා. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා සම්පූර්ණ සීලයක් වෙනකොට පූර්ණ සීලයක් රැකෙන්නේ 30 පැයෙන්. 30 පැයෙන් කියන්නේ පැය 24න්. සිංහල ක්‍රමයට 30 පැය. අද උදේ සමාදන් වුණා නම් පහුවදා උදේ වෙනකල්. ඒ විකාල භෝජනේ සිල්පදේ සමාදන් වුණොත් එහෙම රැය පහන් වෙනතුනම පහුවදා අරුණ නැගිනකල් මින්න ඕන ආහාර ගන්න නැතුව. දැන් මේක සිල්පද සමාදන් වෙලා 4ට සිල්පවරණ ගිහලා රැයට හොඳට සාප්පයන් වෙනවනේ. එතකොට මේ සීලේ සම්පූර්ණ නැහැ. සීලේ සම්පූර්ණ නැහැ. තව තියෙනවා ඊළඟට තමයි සිල් අපි කියමු උපෝසතය සමාදන් වුණා. සමාදන් වුණාට පස්සේ කරන්න ඕන ටිකක් තියෙනවා. ඒ සීලයේ සමාදන් වෙන්නේ රහතන් වහන්සේලා අනුගමනය කරලානේ. එතකොට එදාට කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න ඕන. එතකොට අර සීලයේ නැමැති මැනික උපදැමෙනවා ඒකෙන් කරුණාව මෛත්‍රියෙන්. ඊළඟට සීල්පද සමාදන් වුණාට පස්සේ අනිත් අයට උපකාර කරන්න ඕන. තව මම දැක්ක එක දේශනාවක තියෙනවා කොයි හරි අටුවා විස්තරයක උපෝසතයක් සම්පූර්ණ වෙනවා කියනවා. පැය 24ක් උපෝසතේ රැකලා පහවදාට සංඝයාට දානයක් දීලා තමයි කියනවා එයා සිල් පවාරණය කරන්නේ. සාංගික දානයක් දීලා. එහෙම සීලයක් තියෙනවා.